වන් අව පුට් පැලස් YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න එහෙනම් අදත් මම අලුත් රෙසිපි එකක් අරන් ඇවිත් තියෙනවා. ඒ තමයි කැකිරි ජූස් රෙසිපි එක. ඉතින් මුලින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියන ඉල්ලීමත් එක්ක ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මෙතන කැකිරි ගෙඩියක් අරගත්ත හොඳට ඉදිලා. ඉතින් ඒ කැකිරි ගෙඩිය මම භාගයක් තමයි ජූස් එක හදාගන්නේ. ඉතින් ලොකු ගෙඩියම වැඩි නිසා මම භාගයක් අරගෙන ඒකේ මුලින්ම ඇට ටික අයින් කරගන්නවා. ඊට පස්සේ මේක හිමීට මැද ඔක්කොම සූරලා මම දාගන්නවා බ්ලෙන්ඩරේට. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි තේ හැන්දා. එතකොට ලුණු සුවල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට දෙහි ගෙඩියක යුසත් එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේක බ්ලෙන්ඩ් කරලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් ගුණයි මේ කැකිරි ජූස් එක. එතකොට වකුගඩු පිරිසිදු කිරීමට හොඳයි. ඒ වගේම මුත්‍රා පිරිසිදු කරනවා. ගෑස්ට්‍රයිටිස් වලට හොඳයි. එතකොට දියවැඩියාව පාලනය කරගන්නවා. ඉතින් මේ කැකිරි ජූස් එක ගොඩාක් ලෙඩ රෝගවලට උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා මාත් හිතුවා මේ කැකිරි ජූස් එක හදලා බලන්න ඕන කියලා. ඉතින් ඇත්තටම හරිම රසයි, බොන්නත් පුළුවන්. අමිරහක් නෑ, අප්පිරියාවක් නෑ, බොන්න පුළුවන්. ඔයාලත් අඩුම තරමේ සතියකට 2 වතාවක් 3 වතාවක්වත් බොනවා නම් ඇත්තටම හරිම හොඳයි. ඉතින් එහෙනම් ඔයාලත් මේ කැකිරි ජූස් එක හදලා බලලා බීලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.